අද දවසත් ඔබට ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ආශිර්වාදමත් සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශුද්ධ බයිබලයේ 1 තෙසලෝනික 5 වන පරිච්ඡේදයේ 14 වන පදය අද දවසේ ඔබගේ ආශිර්වාද වචනයයි. සහෝදරයිනි, අනියම් ලෙස හැසිරෙන්නන්ට දැනමිතුකම් දෙන මෙන්ද, ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්ය කරන මෙන්ද, දුර්වලයන්ට ආධාර වන මෙන්ද, ඉවසිල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින මෙන්ද අපි නුඹලාට අවවාද කරමුව. හාලෙලූයා. අද දවසේ ඔබගේ මගේ හැසිරීම කොහොමද? අනියම් ලෙස හැසිරෙන අයට ඔබයි මමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් විදියට දැනමුතුකම් දෙනවද? යම්කිසි අඩුපාඩුවක් වෛශ්‍යකමක හැසිරෙන කෙනෙක් නම්, අබ්බැහිවීමක ඉන්න කෙනෙක් නම්, ඒ කෙනෙකුට දැනමිතිකමක් දෙන්න ඔබ සූදානම්ද? ඔබ මේ වැරද්ද කරන්න එපා, මේක ඔබට ඔබගේ ඉදිරි අනාගතයට, ඔබේ පවුලට මේක හොඳ නෑ කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? අද ගොඩක් අය එවැනි වාතාවරණයේ ඉන්න අය මේ දේවල් පිළිගන්න සූදානම් නෑ. හැබැයි ඔබ එක පියවරක් තියලා බැලුවද? ඒ අය වෙනුවෙන් යාඥාවක් කෙරුවද? ඉන්න මං ඔයාගේ ඇබ්බැහිකමෙන් නිදහස් වෙන්න මං ඔයාට යාඥාවක් කරන්නම් කියලා ඔබ පියවරක් තිබ්බද? ක්ලාන්ත සිත් නැත්තන් ධෛර්යමත් කරන කෙනෙක්ද ඔබ? ක්ලාන්ත සිතක් කියන්නේ කඩාගෙන වැටිලා දුර්වලයෙකුට ආධාර වෙන කෙනෙක්ද ඔබ? කඩාගෙන වැටිලා දුර්වල වෙලා ශක්තිය හීන වෙලා ප්‍රශ්න ගැටලු කරදර පීඩාව ආතතිය මැද්දේ බෙලහීන වෙලා ස්වාමින් වහන්සේ ඔබට කතා කරනවා. ඔබ එවැනි කෙනෙකුට ධෛර්යයක් වෙලා තියෙනවද අද වෙනකොට? කලාන්ත සිත් ඇත්ත. එහෙම නැත්තම් අපි කට්ටියත් එක්ක එකතු වෙලා ගොඩාක් වෙලාවට කරන්නේ අපි පිරිසත් එක්ක එකතු වෙලා ඒ අයව තවත් ලැජ්ජාවට පත් කරනවා. අර බලන්නකෝ ඉන්න විදිය, අර බලන්නකෝ මූසල පාටයි, අර බලන්නකෝ හරිම කාලකන්ණි ස්වභාවයක්, අපෝ මුලිච්චි වෙනවට කැමති නෑ. එවැනි කෙනෙක්, එහෙම කලාන්ත වෙච්ච කෙනෙකුට, එහෙම දුර්වල වෙච්ච කෙනෙකුට ඔබ ආධාරයක් වෙලා බලන්න, ඔබ ධෛර්යයක් වෙලා බලන්න. සිස්ටර්, මං ඔයා වෙනුවෙන් යාඥා කරන්නම්. සහෝදරයා, මං ඔයා වෙනුවෙන් යාඥා කරන්නම්. මෙහෙම ඉන්න එපා. ඔයාට පුළුවන් මෙතනදී මෙහෙම කරන්න. අපි මෙහෙම කරලා බලමු. මෙන්න මෙතනදී ඔයා අපි පොඩ්ඩක් වෙනස් වෙමු. අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලමු. මේ වගේ ශක්තියක් වෙන්න පුළුවන්ද? එතකොට ඉවසිල්ල ගැන ඉවසිලිවන්තව සිටින්න පුළුවන්ද? ඉවසිල්ලක් නැති මිනිස්සෙක් එක්කලා ඔබට ඉවසිලිවන්තව කතා කරන්න පුළුවන්ද? ඒ අයට කතා කරනකොට ඔබගේ ඇඟට කඩාගෙන පනිනකොට ඔබගේ ඉවසිල්ල නැති වුණොත් දෙවියන් වහන්සේගේ ස්වරූපේ නැති වෙනව නේද? අද දවසේ මේ දේවල් ඔබ යටින් වෙනවද? වචන හුවමාරු වෙලා එකිනෙක එහෙම නැත්තම් එකිනෙකනාගේ හිතමනාපකම් ඇති වෙලාද තියෙන්නේ? ස්වාමින් වහන්සේ ඔබටයි මටයි අද දවසේ කතා කරනවා. අපිට පුළුවන් වුණා නම් අනියම් ලෙස හැසිරෙන කෙනෙක්, සමාජයට වදයක් වෙච්ච කෙනෙක්ව වෙනස් කරගන්න, ගෙදරට වදයක් වෙච්ච කෙනෙක්ව ඔබගේම සහෝදරයා සහෝදරිය වෙන්න පුළුවන්, ඔබ දන්නා දුනන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට පුළුවන් නම් වෙනස් කරගන්න ඒ ආත්මය. ඔබට පුළුවන් නම් දැනමිතිකමක් දෙන්න. ඔබට පුළුවන් නම් ඒ දුර්වල කෙනාට, ඒ ක්ලාන්ත වෙච්ච කෙනාට ධෛර්යයක් වෙන්න, ආධාරයක් වෙන්න. ඉවසිල්ල නැති කෙනා ගැන ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න. සමහර වෙලාවට අපි කියන වචනේ නාහෙට අහන්න කිසිම දෙයක් කියන්න බෑ. ඒ තැන්වල ඉවසිලිවන්ත වෙලා අවවාදයක් කරන්න පුළුවන්ද? ආශිර්වාදයක් කරන්න පුළුවන්ද? යාඥාවක් කරන්න පුළුවන්ද? කොච්චර කිව්වත් අහන්නේ නැති දරුවෝ ඉන්නව පවුල්වල. සහෝදර සහෝදරියෝ ඉන්නවා. වැඩිහිටියෝ පවා ඉන්නවා. තමන්ගේ තාත්තව වේබදුකමෙන් නිදහස් කරගන්න බැරි අවස්ථාවල් තියෙනවා. ඔබට ස්වාමින් වහන්සේ කතා කරනවා ඒ අය ගැන ඔබයි මමයි ඉවසිලිවන්තද? ඒ අය වෙනුවෙන් අපි ආධාරයක් වෙනවද? ඒ අය ගැන අපි ධෛර්යමත් කරනවද? ස්වාමින් වහන්සේ කතා කරනවා. හාලෙලූයා.
එසේනම් අද දවසෙත් මේ ආශිර්වාද වචනය ඔබේ මගේ ජීවිතේ තව පියවරක් තියන්ට දෙවියන් වහන්සේ තුල ශක්තියක් වෙයි. ඔබ එවැනි කෙනෙකුට දැනමිතිකමක් දෙන්න, ක්ලාන්ත වෙච්ච දුර්වල වෙච්ච කෙනෙකුට ආධාරයක් වෙන්න, ඉවසිලිවන්තකම නැති කෙනෙකුට ඉවසිලිවන්තව ක්‍රියා කරන්න, ඒ අයව යහපත් මාර්ගයට ගන්නට උත්සාහ කරන්නට ස්වාමින් වහන්සේගේ මහත් ආශිර්වාදයට ඔබත් මමත් ලක් වෙනවා ඇති. ආමෙන්. හාලෙලූයා. අද දවසත් ඔබට ආශිර්වාදමත් සුබම සුබ දවසක් වේවා. යේසුස් වහන්සේගේ මුතුම් නාමයෙන්. ආමෙන්. යේසු පිහිටයි.